ආයිබෝන් කියලා පිළිගන්නවා හර්ෂ බ්‍රෝ YouTube channel එකෙන් ගෙන තවත් වීඩියෝ එකකට. ඉතින් අපි අද කතා කරමු ජපානයේ තියෙන ගෘහ විදුලි උපකරණ නිෂ්පාදනය කරන ආයතනයක් වන ෂාප් ආයතනයෙන් නිෂ්පාදනය කරලා තියෙන එයාලගේ අලුත්ම ෆ්ලැග්ෂිප් ඩිවයිස් එක. ඉතින් මේක ලෝකේ ලොකු පෙරලියක් ඇති කරයි කියලා අනිවාර්යයෙන්ම විශ්වාස කරන්න පුළුවන් දුරකථනයක්. ඉතින් මේ ෆෝන් එකේ ස්පෙસિෆිකේෂන්ස් මොනවාද, ෆීචර්ස් මොනවාද කියලා අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් දිගටම සම්බන්ධ වෙලා ඉන්න හර්ෂ බ්‍රෝ YouTube channel එකත් එක්ක. මේ ෆෝන් එකේ නම තමයි Sharp Aquos R6. ඉතින් මේ ෆෝන් එකේ විශේෂත්ව කීපයක් තියෙනවා. අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු මේ ෆෝන් එකේ තියෙන විශේෂත්ව මොනවද කියලා. එහෙනම් දිගටම සම්බන්ධ වෙලා ඉන්න හර්ෂ බ්‍රෝ YouTube channel එකත් එක්ක. ඉතින් subscribe කරන්න, bell icon එක click කරන්න. දිගටම සම්බන්ධ වෙලා ඉන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ ෆෝන් එකේ විශේෂත්ව කීපයක් තියෙනවා. ඉතින් මේ වගේ ෆෝන් ලෝකෙටම තියෙන්නේ එකයි. මොකද මම එහෙම කියන්න හේතුව මේ ෆෝන් එකේ තියෙන ලොකුම විශේෂත්වය තමයි ඔයාලා thumbnail එකේ දකින්න ඇති. මේකේ කැමරා එකේ සෙන්සර් එක අංගල්ලක ප්‍රමාණයකින් යුක්ත වෙනවා. ඉතින් මේ ෆෝන් එක ලංකාවේ රිලීස් වුණ ගමන් ලංකාවේ ලොකු පෙරලියක් ඇති වෙනවා. ෆොටෝග්‍රැෆි ඉන්ඩස්ට්‍රි එකේ ඇත්තටම ලොකු පෙරලියක් ඇති වෙයි කියලා මට හිතෙනවා. මොකද මේ ෆෝන් එකේ තියෙන සෙන්සර් එක අංගල්ලක ප්‍රමාණයකින් යුක්තයි. ඉතින් ඔයාලට හිතාගන්න පුළුවන්ද සාමාන්‍ය ෆෝන් එකක මේ වගේ සෙන්සර් එකක් ඇවිල්ලා නැහැ ජීවිත කාලයේදීම. මේ ෆෝන් එක විශේෂ වෙන්නේ අන්න ඒ හේතුව හින්දා. ඉතින් ඔයාලට මේ ෆෝන් එකේ තියෙන ඊළඟ විශේෂත්වය මේ වීඩියෝ එකෙන් කතා කරමු. මුලින්ම අපි කතා කරමු මේ ෆෝන් එකේ තියෙන ඩිස්ප්ලේ එක ගැන. මේ ෆෝන් එකට මෙයාලා යොදලා තියෙන Sharp ආයතනයෙන් Pro X OLED පැනල් එකක් තමයි මේ ෆෝන් එකට යොදලා තියෙන්නේ. ඉතින් මේ ෆෝන් එකේ ඇඩැප්ටිව් ටච් ස්ක්‍රීන් එකක් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඩිස්ප්ලේ එක ගැන කතා කරනකොට ඩිස්ප්ලේ සයිස් එක විදියට අපිට ලබා දෙන්නේ අඟල් 6.67ක. ඉතින් මේ හින්දා ඔයාලට පුළුවන් ස්මූත්ලි මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ටච් කරන්න. ඒ වගේම මේකේ තියෙන බැටරි ලෙවල් එක ආරක්ෂා කරගන්නත් මේක උදව් වෙනවා. ඉතින් ඔයාලට හොඳ ස්ක්‍රීන් එක්ස්පීරියන්ස් එකක් මේ ෆෝන් එකෙන් ලබා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මේකේ ලබා දීලා තියෙන මෙන්න මේ විශාල 6.67ක ඩිස්ප්ලේ එක හින්දා. ඉතින් මේකට ලබා දීලා තියෙන්නේ Pro XO OLED පැනල් එකක්. ඉතින් මේ වගේ පැනල් එකක් ෆෝන් එකකට එන්නේ පළවෙනි වතාවට කියලා තමයි Sharp ආයතනයෙන්. තවත් විශේෂ වෙන්න හේතුවක් තමයි මේ ෆෝන් එකේ තියෙන refresh rate. refresh rate එකක් වැඩි වෙන්න ෆෝන් එකේ තියෙන ස්මූත් ගතිය මේ එකේ සිට 240 වෙනකම් refresh rate එකක් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් ලොකු refresh rate පරාසයක්. ඉතින් මේ ෆෝන් එක flagship level එකනොත් එහා ගිය level එකක් කියලා මට හිතෙන්න පුළුවන්. මොකද 240ක refresh rate එක. ඉතින් ඒ කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් use කරන ෆෝන් එක 60 Hz, 90 Hz, 120 Hz 120 Hz display එකක් මේ ළඟදී අපිට බලා ගන්න පුළුවන් වුණා එක ෆෝන් එකක. ඉතින් මේ රේට් එක ඇත්තටම කියනවා නම් ෆ්ලැග්ෂිප් ලෙවල් මට්ටමෙන් එහා මට්ටමකට ගියපු රේට් එකක් කියලා මට කියන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි කතා කරමු මේ ෆෝන් එකේ තියෙන chipset එක. Samsung සමාගමෙන් නිෂ්පාදනය කරන ඒගොල්ලන්ගේ Qualcomm Snapdragon 888 කියන chipset එක තමයි මේ ෆෝන් එකට මේගොල්ලෝ යොදලා තියෙන්නේ. මේ chipset එක ගොඩක්ම powerful chipset එකක්. ඉතින් Samsung ආයතනයෙන් මේක නිෂ්පාදනය කරන්නේ 2020 අගභාගයේ. ඉතින් මේ ෆෝන් එකට මේ chipset එක යොදන්න ඕනේ කියලා මේගොල්ලෝ තීරණය කරලා තියෙන්නේ. මොකද මේ chipset එක අතරම gaming අතින් ගත්තත් working අතින් ගත්තත් බොහොම powerful chipset එකක්. ඒක Samsung ආයතනයෙන් තහවුරු කරලා තියෙනවා. මේ chipset එක අධි බලති දුරකථන වලට තමයි යොදන්නේ. ස්මාර්ට්ෆෝන් එකක් ගන්නකොට ගොඩක් අය බලන දෙයක් තමයි මේ ස්මාර්ට්ෆෝන් එකේ RAM එක. RAM එක කියන්නේ මේ ෆෝන් එකේ වටිනාම අංගයක් වෙලා තියෙනවා. මේ වෙනකොට ඉතින් ඔයාලා ගාව තියෙන දුරකථන වල RAM එක 2GB, 3GB, 4GB වගේ. දැන් තියෙන ස්මාර්ට්ෆෝන් වල ගොඩක්ම 6GB RAM එකක් එක්ක යනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ට සරලව වෙනද පොළ වින්ද ගන්න පුළුවන් ස්මාර්ට්ෆෝන්. ෆ්ලැග්ෂිප් ලෙවල් එකක් නම් අපිට ගොඩක් වෙලාවට 8GB ස්ටෝරේජ් එක බලා ගන්න පුළුවන් ගොඩක් ස්මාර්ට්ෆෝන් වල. ගොඩක් ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා. මේ ෆෝන් එකේ 12GB RAM එකක් අන්තර්ගත වෙනවා කියලා Sharp ආයතනයෙන් අපිට දැනගන්න පුළුවන්. ඉතින් ලොකු RAM ධාරිතාවක් මේ ෆෝන් එකට මෙයාලා ලබා දීලා තියෙනවා.
ඔයාලට හිතා ගන්න පුළුවන් මේ ස්මාර්ට් ෆෝන් එක කොච්චර පවර්ෆුල් ඩිවයිස් එකක්ද. මේ ෆෝන් එක ලයිෆ් ටයිම් සොලියුෂන් එකක් කරන්න ගොඩාක් උත්සාහ කරලා තියෙනවා. මොකද මේ ෆෝන් එකේ 128GB ඉන්ටර්නල් ස්ටෝරේජ් එකක් තියෙනවා. ඒ තමයි මේකට යොදන්න පුළුවන් උපරිම. අපි දැන් කතා කරමු මේ ෆෝන් එකේ තියෙන සෙන්සර් එක ගැන. ඉතින් මේ ෆෝන් එකේ තියෙන කැමරා සෙන්සර් එකකට ආලෝකය තරම වැඩි වෙනකොට අපිට ලෝ ලයිට් පර්ෆෝමන්ස් උපරිම අතින් ගන්න පුළුවන්. ඔයාලා කළුවරේ රාත්‍රියේ වෙන්න පුළුවන් ෆොටෝ එකක් කැප්චර් කරනකොට ඔයාලට ලැබෙන්නේ ඒ කියන්නේ හොඳ ක්වොලිටි එකකින් ෆොටෝ එක කැප්චර් වෙන්න මේ ෆෝන් එකකට පළවෙනි වතාවට ලෝකේ අංගලක සෙන්සර් එකක් යොදලා තියෙනවා මේ ෂාප් ආයතනයෙන්. ඉතින් මේකෙන් ඔයාලට හිතා ගන්න පුළුවන් ගන්න ෆොටෝ එකේ ක්වොලිටි එක උපරිම මට්ටමකට අනිවාර්යෙන්ම ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් මේ ෆෝන් එකේ බැටරි එක. ඉතින් ඒ කියන්නේ ෆෝන් එකේ බැටරි ලෙවල් එක ඔයාලට ගොඩක්ම වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් 5000 mAh බැටරි එකක් තමයි මේ ෆෝන් එකට ෂාප් ආයතනයෙන් ලබා දීලා තියෙන්නේ. ඉතින් ෂාප් ආයතන ගැන ඔයාලට අමුතුවෙන් මතක් කරන්න ඕනේ නැහැ. ඔයාලා ඉස්සරින් ඉඳන් දැකලා ඇති ගෘහ විදුලි උපකරණ, ඒ කියන්නේ ජපානයේ නිෂ්පාදිත ගෘහ විදුලි උපකරණ ගොඩක්ම පවර්ෆුල් ඒ වගේම කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක්ම හොඳ නිෂ්පාදනයක් තමයි ෂාප් කියලා කියන්නේ. ඉතින් මේ ෆෝන් එක ඔයාලට අනිවාර්යයෙන්ම ලයිෆ් ටයිම් සොලියුෂන් එකක් වෙයි කියලා මට හිතන්න පුළුවන්. මොකද මේ ෆෝන් එකේ තියෙන පවර්ෆුල් කම්පොනන්ට්ස් එක. ඉතින් ඔයාලට පුළුවන් මේ ෆෝන් එක මිලදී ගන්න ජූලි මාසේ. කියන්නේ 2021 ජූනි මාසේ මැද භාගයේදී ඔයාලට මේකේ ප්‍රයිසිං හැමදේම දැනගන්න ලැබෙයි. ඉතින් මේ ෆෝන් එක ගැන තාම ඉන්ට්‍රොඩක්ෂන් එකක් විතරයි ෂාප් ආයතනයෙන් රිලීස් කරලා තියෙන්නේ. ඒ වගේම වීඩියෝ ෆුටේජ් ඒවා පමණයි රිලීස් කරලා තියෙන්නේ. ෆෝන් එකේ මිල ගණන්වත් ෆෝන් එක රිලීස් වෙන්නේ කවද්ද කියලාවත් තාම හරියට දිනයක් ෂාප් ආයතනයෙන් රිලීස් කරලා නැහැ. මේ ෆෝන් එක ගැන මොකද හිතෙන්නේ? පල්ලෙහෙන් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඔයාලගේ අදහස. ඉතින් බ්‍රෝ YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔයාලට ඉස්සරහටත් අලුත්ම ටෙක්ස් නිවුස් ගැන දැනගන්න පුළුවන් channel එකක් මම මේ විදිහට ක්‍රියේට් කරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි. ඉතින් මේ වගේ වීඩියෝ එකක් ඔයාලට අරන් එන්න ලැබුණ එක ගැන. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. subscribe කරන්න, bell icon එක click කරන්න. දිගටම එකතු වෙලා ඉන්න හර්ෂ බ්‍රෝ YouTube channel. ඔයාලගේ අදහස් මොනවාද? පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. එහෙනම් සුබ දවසක් ඔයාලා හැමෝටම.